දැන් නම් අමාරුයි අප්පා. හොඳටම අමාරුයි. විපක්ෂයේ අලුත්ම කැම්පේන් එක දැන් නම් අමාරුයි ගැන තමයි අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් නම් අමාරුයි කියන විපක්ෂයේ අලුත් සටන් පාඨය ආපු හැටි සහ ඒක කොහෙටද යන්නේ කියලා තමයි අද උඹලට මම ඉතිහාස කතාව සහ අනාගත වාක්‍ය කියලා දෙන්න යන්නේ. මේක රස කතාවක්. දැන් නම් අමාරුයි තමයි ඊයේ පටන් ගත්ත කැම්පේන් එක. ඕක උනේ මචං උඹලා හිතන විදිහට නෙමෙයි. මුලින්ම තිබුණේ කේන්ද්‍රී ගාන සීන් එකක් තිබුණේ. අපි ඕක නිකන් මෙහෙම ගමු. දැන් ওই ගෙවල් වල කවුරු හරි එකෙක් ලෙඩ වුණාම ඌ මුලින්ම කේන්ද්‍රී ගානවනේ. දැන් විපක්ෂේ පහුගිය දවස් ටිකේ දිගටම කේන්ද්‍රී ගෑවා. මේක ඩෙවලොප් වෙන්නේ මාර ලස්සන විදිහකට. මුලින්ම කේන්ද්‍රී ගෑවනේ. අනේ මෙහෙමයි අල්ලනෝ අත්තඩංගුවට ගන්නෝ පලි ගන්නෝ මට බැරියෝ නේද? එහෙම මේ කේන්ද්‍රී ගගා හිටියා. ඒ කේන්ද්‍රී ගාන එක බං කිසි එකෙක් ගණන් ගත්තේ නෑ. රටේ මිනිස්සු ගණන් ගත්තෙත් නෑ. ආණ්ඩුවෙන් ගණන් ගත්තෙත් නෑ. අල්ලස් කොමිසමෙන් ගණන් ගත්තෙත් නෑ. අපරාධ පරීක්ෂණයෙන් ගණන් ගත්තෙත් නෑ. ඉතින් කේන්ද්‍රීය නිකන් ඔහේ කේන්ද්‍රී ගගා ඉඳලා නිකන් හැඳි ගෑවිලා ගියා. ඒතර මේ ලෙඩේ හැදිච්ච එක මොකද උඹලා හිතන්නේ? කේන්ද්‍රී ගාන එක ගෙදර උන් ගණන් ගන්න නැත්නම් ඌ මොකද ඊළඟට කරන්නේ? එතකොට ඊළඟට ඌ මචං ගෙදර උන්ට අඟවන්න හදනවා ගෙදර එක අම්මේ ගගා ඉන්නවා. කිසි එකෙක් ගණන් ගන්නෑ. කේන්ද්‍රීය පටන් ගත්තේ කේන්ද්‍රීය. ඊට පස්සේ මේගොල්ලෝ ගෙනාව මචං එකක් කැක්කුම කියලා. කේන්ද්‍රීයෙන් පස්සේ එන්නේ මචං කැක්කුම. හරිද? ඒ කියන්නේ කේන්ද්‍රී ගාලා බලනවා කවුරුත් ගණන් ගන්න. ඒ හින්දා එන කැක්කුමක් තියනවා වගේ රඟපානවා. ඉන්න බෑ ඔළුව කැක්කුමයි අම්මෝ බඩේ කැක්කුමයි. එහෙනම් කැක්කුම කියලා එකක් පටන් ගත්තා. මේක මචං ඇත්තටම විපක්ෂයක්ද ස්පිරිතාලයක්ද කියලා මම දන්නේ වාට්ටුවක් වගේ මේක. හරි බැලුවා කැක්කුම කියලා එකක් පටන් ගත්තා. ගානක්වත් නැහැ. කිසි එකෙක් ගණන් ගන්න. දැන් හිතහන්කෝ කවුරු හරි එකෙක් කේන්ද්‍රී ගගා ඉඳලා ගෙදර උන් ඒක ගණන් ගන්න දුනම අම්මෝ බඩේ කැක්කුමයි අම්මෝ ඔළුවේ කැක්කුමයි අම්මෝ ගගා කෑම මේක එක්ක ගණන් ගන්න නැහැ. බැලුවා ඒකත් කවුරුත් ගණන් ගන්න පාටක් නැහැ. එතකොට මොකද ලෙඩා ඊට පස්සේ කල්පනා කරනවා හරි පිටපල්ලක කේන්ද්‍රී ගාවා ඒක ගණන් ගන්නෙත් නැහැ කැක්කුමයි කිව්වා ඒක ගණන් ගන්නෙත් නැහැ. දැන් කියන්න ගන්නවා දැන් නම් අමාරුයි අම්මෝ දැන් නම් අමාරුයි ඉන්න බෑ අමාරුයි දැන් නම් අමාරුයි කියන. දැන් යන්නේ ඒක. එතනට එනකන් දැන් කතාව ඇවිල්ලා තිනේ. කේන්ද්‍රී තිබ්බා කැක්කුම තිබ්බා දැන් නම් අමාරුයි එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් අමාරුයි එකෙත් දැන් ඔහම යනවා. ඒකත් එහෙම කාටවත් ගානක් නැහැ නේ. ඉතින් අර පන්දන් අල්ලන් ඉන්නවා. ඉතින් පන්දන් අල්ලන එක බං බොලාගේ පුරුද්දනේ. අලුත් වැඩක් ඇහෝක. දැන් වෙලා තියෙනවා පන්දන් අල්ලන්න විදියක් නැතුවනේ දුක හිතිලා ඉන්නේ. ඒ කවුරුත් ගණන් ගන්නෑ. දැන් නම් අමාරුයි. දැන් ඔන්න ඊළඟ කැම්පේන් වලට දාන්න මෙතනින් ඉස්සරහට මම ටැග් ලයින් ටිකක් දෙන්න හදන්නේ. හරි දැන් නම් අමාරුයි එකේ ඊළඟ වර්ෂන් එකට යන්න පුළුවන්. මේකත් ගෙදර උන් ගණන් ගන්න නෑ වගේ නම් අම්මෝ අමාරුයි අයියෝ ගණන් ගන්න නැත්තම් උඹලට ඊළඟට පුළුවන් පටන් ගන්න එකක් දැන් නම් හොඳටම අමාරුයි කියලා එකක් පටන් ගන්න පුළුවන්. හරි අම්මෝ දැන් නම් හොඳටම අමාරුයි අම්මෝ කියලා වගේ එකක් පටන් ගන්න පුළුවන්. ඊළඟ කැම්පේන් එකට දාමු දැන් නම් හොඳටම අමාරුයි. දැන් නම් හොඳටම අමාරුයි කිව්වත් ගණන් ගන්න නැහැ කියලා හිතමුකෝ නිකන්. මං හිතන්නේ එහෙම තමයි වෙනව ඇත්තේ. ඊට පස්සේ පටන් ගන්න පුළුවන් පස්වෙනි එක වගේ බුදු අම්මෝ අමාරුයි. අගේ එහෙමනේ ගෙවල් වල බුදු අම්මෝ අමාරුයි අයියෝ ගණන් ගන්න නැහැ කවුරුත්. අන්න මචං අන්තිම එක ඉවර වෙන එක තමයි හොඳම එක. ඕක කොහොම ගිහින් ඉවර වෙන්නේ මම මේ ගෙදර ලෙඩෙක් ගැන කියන්නේ හොඳේ. දැන් නම් අමාරුයි බුදු අම්මෝ හොඳටම අමාරුයි ඒ ඔක්කොම ඉවරනහම අන්න දැන් ගෙදර කාට පුළුවන් ඒකක්වත් ගණන් ගන්න නැත්තම් කියන්න මාව ස්පිරිතාලේ ගිහින් දාන්න අයියෝ කියලා කියන්න පුළුවන්. හරිද? ඒක තමයි අන්තිම ස්ටෙප් එක. හරි. කලින් වතාවෙත් අන්තිම ස්ටෙප් එකේ තිබ්බ ටැග් ලයින් එක ඒක තමයි. මාව ස්පිරිතාලේ ගිහින් දාන්න අයියෝ. ඒ හින්දා මේක මෙහෙම ගිහිල්ලා කැක්කුම ඉවරයි. ඊළඟට දැන් නම් අමාරුයි. ඊට පස්සේ එනවා දැන් නම් හොඳටම අමාරුයි. ඊළඟට එනවා බුදු අම්මෝ අමාරුයි. අන්තිම එක එනවා මාව ස්පිරිතාලේ ගිහින් දාන්න අයියෝ. ඒක තමයි අන්තිම කැම්පේන් එකට පටන් ගන්න පුළුවන් හොඳම ටැග් ලයින් එක කියලා මට හිතෙන්නේ.